ආයුබෝවන් මෘදුකාංග නිපදවන්නන් මෘදුකාංග නිපදවන ආකාරය කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙනවා. දශක කීපයකට කලින් බැලුවොත් මෘදුකාංග නිපදවීම සිදු කළේ මේ කෙලින්ම එක බිඳුව පාවිච්චි කරලා. අපි ඒ අවස්ථාව ගැන සඳහන් කරනකොට කතා කරනවා මේ මැෂින් ලැන්ග්වේජ් පාවිච්චි කරා කියලා. ඊට පස්සේ කාලෙක ඇසෙම්බලි ලැන්ග්වේජ් බහුල වශයෙන් පාවිච්චි වුණා. මේවා මේ first generation programming languages, second generation programming languages ලෙස හැඳින්වෙනවා. ඊට පස්සේ third generation programming languages ආවා C සමාවෙන්න C, Pascal වගේ programming languages. ඒවත් තවදුරටත් දියුණු වෙලා මේ Java, C++, Python, JavaScript වගේ programming languages ආවා. මේ පසුකාලීනව ආපු third generation programming languages වලට කියනවා මේ high level programming languages කියලා. ඉතින් මෘදුකාංග නිපදවන්නන් මේ වන විට බහුලව පාවිච්චි කරන්නේ මේ high level programming languages. ඒ වගේම තමයි මෘදුකාංග ලියන්නේ. හැබැයි මේකෙන් මෙහෙම කිව්වා මේකින් අදහස් වෙන්නේ නැහැ මේ first generation programming languages, second generation programming languages මේ වෙනකොට පාවිච්චි වෙන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි, ඒවා තාමත් පාවිච්චි වෙනවා යම් සුළු ප්‍රමාණයකට. විශේෂයෙන්ම මේ hardware processors නිර්මාණය කරන අය, ඊට අමතරව මේ high level programming languages, machine language වලට පරිවර්තනය කරන compilers ලියන අය, ඊට අමතරව operating system වල kernel ලියන අය, මේ අය මේ low level languages සමග කටයුතු කරන්න අවශ්‍යයි. ඒ අයට දැනුම අවශ්‍යයි, ඒ කුසලතාවයන් අවශ්‍යයි. ඒවා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඒ අයට. නමුත් බොහෝ දෙනෙක් high level programming languages පාවිච්චි කරලා තමයි මෘදුකාංග මේ වෙනකොට ලියන්නේ. හැබැයි මේ high level programming languages පාවිච්චි කරන ආකාරය මේ වෙනකොට තවත් පරිවර්තනයකට ලක් වෙමිනුයි තියෙන්නේ. ඒ කෘත්‍රිම බුද්ධිය නිසා. artificial intelligence එහෙම නැත්නම් අපි AI කියලාත් කියන්නේ. ඉතින් මේ AI නිසා මෘදුකාංග ලියන ආකාරය මේ වෙනකොට පරිවර්තනයකට ලක් වෙමින් තිබෙනවා. මෘදුකාංග නිර්මාණය කරන මෘදුකාංග නිපදවන ආකාරය. කෙබඳු පරිවර්තනයක්ද සිදුවෙමින් පවතින්නේ කියලා ටිකක් විස්තර ඇතුව කිව්වොත්, පෙර අපි high level programming language එකක් පාවිච්චි කරලා පේලියෙන් පේලියට ලියනවා වෙනුවට මේ වෙනකොට අපිට පුළුවන් කෘත්‍රිම බුද්ධියට විධානය කරන්න මෙන්න මේ වාගේ දෙයක් ලියලා දෙන්න කියලා. එතකොට කෘත්‍රිම බුද්ධියට පුළුවන් ඒ අපි කියන high level programming languages එකෙන් ඒ පේලි ගානක් ලියලා ඉවරලා මෘදුකාංගය ලියලා දෙන්න. සමහරක් වෙලාවට සම්පූර්ණ ඇප්ලිකේෂන් එකක්ම සම්පූර්ණ මෘදුකාංගයක්ම නිපදවීමත් කෘත්‍රිම බුද්ධියට කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට මේ වෙනකොට. අතිරේක වශයෙන් අපි දකිනවා මේ මේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා මෘදුකාංග ලිවීමේ ඇති හැකියාව තවදුරටත් වැඩි දියුණු වෙමින් පවතින බව. ඉතින් තව අවුරුදු 5ක් ගියාම 10ක් ගියාම 15ක් ගියාම බොහොම වෙනස්කම් දකින්න පුළුවන් වෙයි අපි මෘදුකාංග නිපදවන ආකාරයේ. වැඩි වශයෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා මෘදුකාංග ලියන බව අපිට දකින්න පුළුවන් වෙයි. කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම වැඩි වෙනකොට සිදුවන දෙයක් තමයි පෙර කාලයේදී අපි මහන්සි වෙලා කරපු දේවල් කෘත්‍රිම බුද්ධිය ලවා අපි සිදු කර ගැනීම. මහන්සි වෙලා කරන නැවත නැවත කරන දේවල් අපිට කෘත්‍රිම බුද්ධිය ලවා කරවා ගැනීමේ හැකියාවක් පහසුවක් ඇති වෙනවා. ඉතින් අර පේලි මෘදුකාංගයේ ලිවීම වෙනුවට කෘත්‍රිම බුද්ධියට විධාන කරලා ඉවරලා කෘත්‍රිම බුද්ධිය ලවා මේ මෘදුකාංගය ලියවා ගැනීම කියන කාරණාව කරන්න පුළුවන් නම් software engineersලා අවශ්‍ය වෙන්නේ මොකටද? එහෙම ගැටලුවක් පැන නගිනවා. software engineersලාගේ අවශ්‍යතාවය අඩු වෙනවා. සම්පූර්ණයෙන් නැති වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඒ කට්ටියත් උවමනයි. නමුත් කෘත්‍රිම බුද්ධිය ලවා ඒ කට්ටිය කරපු දේවල් කරගන්න පුළුවන් වෙන හින්දා පෙර වාගේ නෙමෙයි software engineers ලගේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඉතින් එතකොට කවර ස්වභාවයේ නිපුණතාවයකින් යුක්ත පුද්ගලයින්ගේ අවශ්‍යතාවයද ඉස්මතු වෙන්නේ මෙහිදී.
අපි බලාපොරොත්තු වෙන්නේ කෘත්‍රිම බුද්ධිය සම්පූර්ණයෙන්ම මෘදුකාංග නිපදවීම කෙරෙහි භාවිතා කරන්න පුළුවන් මේ කිසිම ආකාරයක මේ මෘදුකාංග නිපදවන පුද්ගලයින් අවශ්‍ය කරන්නේ නැති වෙයි කියලා. තාමත් ඊට කාලේ නෙමෙයි සමහරක් වෙලාවට මතු අනාගතයේදී එහෙම වෙන්නත් පුළුවන්. සෑහෙන කාලයක් ගියහම. මේ වන විට අපි නිරීක්ෂණය කරන ස්වභාවය තමයි කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා නිර්මාණාත්මකව කොහොමද මේ ව්‍යාපාරයක තියෙන යම්කිසි මෘදුකාංගයක් කෙරෙහි ඇති අවශ්‍යතාවයන් අපි කියන්නේ බිස්නස් රික්වයර්මන්ට්ස් කියලා කියනවා. ඒ බිස්නස් රික්වයර්මන්ට්ස් මොනවද? බිස්නස් ගෝල්ස් මොනවද? අන්න ඒවා බලලා ඒවට අනුරූපව තාක්ෂණික වශයෙන් ඇතිවන අවශ්‍යතාවයන් මොනවද කියලා හඳුනා ගැනීමත් ඒ තාක්ෂණික අවශ්‍යතාවයන්ට ඊට පස්සේ ගැළපෙන ආකාරයකට විසඳුමක් නිර්මාණය කිරීමත් කියන කාරණාවල් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා කොහොමද කරගන්නේ කියන දැනුම ඇති පිරිසක් වැඩිපුර අවශ්‍ය වෙනවා. අර පේලි software ලියන කට්ටිය වෙනුවට මම මේ කියපු අනික් පාර්ශවයේ මේ හැකියාවන් නිපුණතාවයන් වලින් හෙබි පිරිසක් තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ තමයි software architectsලා. දැන් අපි සාමාන්‍යයෙන් මෘදුකාංග නිපදවනකොට මෘදුකාංග නිපදවන ආයතනවල දකිනවා software engineersලා ඉන්නවා. ඊට පස්සේ උඩ ස්තරයක tech leadsලා කියලා පිරිසක් ඉන්නවා. ඊටත් අමතරව එතනිනුත් උඩ software architectsලා ඉන්නවා. අපි දකින්නේ මේ software engineersලා කරපු දේවල් කෘත්‍රිම බුද්ධිය හරහා කරගන්න පුළුවන් හැකියාව වැඩි දියුණු වෙනවා එක්කම මෘදුකාංගය එතකොට මේ පිරිසගේ අවශ්‍යතාවය අඩු වෙනවා. කෙබඳු පුද්ගලයින් අවශ්‍ය වෙන්නේ අර නිර්මාණාත්මක හැකියාව. බිස්නස් ගෝල්ස් මොනවද? බිස්නස් රික්වයර්මන්ට්ස් මොනවද? එතකොට ඒවා කොහොමද ටෙක්නිකල් රික්වයර්මන්ට්ස් වලට ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ? ඒවට තියෙන විසඳුම් මොනවද? අන්න ඒ වාගේ දැනුම වැඩි පිරිසක්. ඒ කියන්නේ software architectsලා, tech leadsලා, software architectsලා දිහාවට තමයි වැඩිපුර නැඹුරු වෙන්නේ මේ යන පරිවර්තනය. ඉතින් එතකොට වැඩිපුර ඒ කට්ටියගේ අවශ්‍යතාවය හට ගන්නවා. වැඩි අවශ්‍යතාවයක් අන්න ඒ වාගේ හැකියාවක් නැති පිරිසක් පිළිබඳ හට ගන්නවා. ඉතින් මේ නිසා තමයි අපි නිරීක්ෂණය කරන්නේ අනාගතයට යනකොට software engineers ලගේ අවශ්‍යතාවය අඩු වෙන බවත් වැඩිපුර software architects ලගේ අවශ්‍යතාවය ඇතිවන බවත්. software architects ලා වුණත් අර ඉස්සර software architects ලා වගේ නෙමෙයි software හදන්නේ. ඒ ඉස්සර තිබුණ දැනුමත් සෑහෙන තරම් ප්‍රයෝජනවත් අවශ්‍යයි. ඒ දැනුමට අමතරව කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා කොහොමද මෘදුකාංග නිපදවන්නේ කියන කාරණාව ගැන වැඩි දැනුමක් ඇති software architectsලා අවශ්‍යයි. කොහොමද ස්වයංක්‍රීයව මේ මෘදුකාංග ලිවීම කරගන්නේ, ටෙස්ට් කරන්නේ කොහොමද, එතකොට ડોකියුමන්ට් කරන්නේ කොහොමද, ඔය වගේ කාරණා ගැන software architectsලා වැඩිපුර දැනගන්න ඕනේ. ඉතින් මම ඔබට කියන්නේ ඔබත් මේ පරිවර්තනය සමග හැඩගැහෙන්න. මොකද කාලයක් යනකොට අපි දැනගෙන හිටපු දේවල් අනාගතේ සමහරක් වෙලාවට ප්‍රයෝජනවත් නැති වෙලා යනවා. එතකොට අනාගතයේදී අවශ්‍ය කරන්නේ වෙනත් නිපුණතාවයන්. ඉතින් අපිට මේ වෙනකොට දකින්න පුළුවන් දේ තමයි මෘදුකාංග නිපදවන ආකාරයේ පරිවර්තනයක් සිදු වෙමින් යනවා. තව අවුරුදු 5කින් 10කින් 15කින් සෑහෙන විපර්යාස සිදු වේවි. ඉතින් ඔබත් ඊට සූදානම් වෙන්න ඕනේ. මම ඔබට යෝජනා කරනවා ඔබ software architect කෙනෙක් වීමේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මම පවත්වනු ලබන software architecture පිළිබඳ පවත්වනු ලබන training program එකට සහභාගී වෙන්න. එහිදී අපි බලමු කොහොමද මේ business requirements ක්‍රමානුකූල ආකාරයකට technical requirements වලට transform කරගන්නේ. ඊට අමතරව technical requirements කොහොමද final solution එකකට transform වෙන්නේ. ඒවා කොහොමද ක්‍රමානුකූලව කරන්නේ. අවසානාත්මකව කොහොමද මේ මෘදුකාංගය නිපදවා ගන්න මේ කාරණාවල් ක්‍රමානුකූලව කොහොමද කරන්නේ කියලා අපි මේ
ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී කතා බහ කරලා බලමු. ඊට අතිරේකව අපි විශේෂ අවධානයක් යොමු කරමු කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන්නේ කොහොමද? සොෆ්ට්වෙයාර් ආකිටෙක්ට් කෙනෙක් කොහොමද කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන්නේ? ඔහු කරගෙන යන ඔහු විසින් සිදු කරන්න අවශ්‍ය කරන කටයුතු ඉක්මනිනුත් ලාභදායීවත් ඊට අමතරව වැඩි ගුණාත්මක භාවයකිනුත් කරගන්න. ඉතින් මේ මගේ යෝජනාව ඔබ කැමති නම් ඔබට පුළුවන් මම පවත්වන මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට එක්කාසු වෙලා පොඩි තල්ලුවක් ලබා ගන්න ඔබේ කුසලතාවයන් වැඩි දියුණු කරගන්න. අපි බැලුවොත් එහෙම මේ මෘදුකාංග නිපදවන ආකාරය මම කිව්වා අතීතයේ පටන් පරිවර්තනයන්ට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ අපි ඉන්නේ තවත් විශේෂ පරිවර්තන යුගයක. මෘදුකාංග නිපදවන ආකාරය බෙහෙවින්ම වෙනස් වීමකට ලක් වෙමින් පවතින අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඉතින් ඔබත් මේ පරිවර්තනය සමග ඔබේ වෘත්තීය ජීවිතය හැඩගසා ගන්න. එහෙම නොවුනොත් අන්න එතන ගැටලුකාරී තත්ත්වයක් ඔබට අනාගතයේදී මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඉතින් ඔබට පුළුවන් දේ තමයි කෘත්‍රිම බුද්ධිය වැඩි දියුණු වෙමින් පවතිනවා. ඒ සමග කොහොමද මෘදුකාංග නිපදවන්නේ? මොන වගේ ක්‍රියාවන් සඳහා ඔබ දැනට කරගෙන යන ක්‍රියාවන් ස්වයංක්‍රීයකරණය කරන්න පුළුවන්ද? ඔටෝමේට් කරන්න පුළුවන්ද? මේ වාගේ කාරණාවල් වලින් කොහොමද වැඩි වේගයකින් අඩු මුදලකින් අඩු වියදමකින් ඒ වගේම වැඩි ගුණාත්මක භාවයකින් මෘදුකාංග නිපදවන්නේ කියන කාරණාව අන්න ඒවා කරන්නේ කොහොමද කියලා ඔබත් දැනුවත් වෙන්න. ඉතින් වෘත්තිමය වශයෙන් ඔබ ඔබේ අනාගතය ගැන කල්පනා කරනවා නම් මම කිව්වා අනාගතයට යනකොට software architects ලාගේ requirement එක අන්න ඒ කට්ටියගේ අවශ්‍යතාවය වැඩි වෙයි. software engineers ලා සම්පූර්ණයෙන් එකපාර මේ නැති වෙලා යන්නේ නැහැ. ඒ කට්ටියත් උවමනයි. නමුත් ඒ කට්ටියගේ අවශ්‍යතාවය හීනවීමක් අපි නිරීක්ෂණය කරනවා. ඒ වෙනුවට නිර්මාණශීලී කුසලතාවයන්ගෙන් හැබි software architects ලා තමයි වැඩියෙන් අවශ්‍ය වෙන බවක් පේන්න තියෙන්නේ. ඉතින් ඔබත් ඒ ගැන දැනුවත් වෙන්න ඔබේ කුසලතාවයනොත් අන්න ඒ ආකාරයට පරිවර්තනය කරගන්න වැඩි දියුණු කරගන්න කටයුතු කරන්න. ස්තුතියි.